ඔක කැම් එක බීදම නයිස්. අයිබෝන් වල්කම්. අස්ලාම් අලයිකුම්. අද ඔයාලම එකතු වෙන හිල්පද වැස්ස. යන්නකො පදේ. මොකද? අයි මොකද? ඕ පළයන් රෙකෝඩින්. ඔන්න එනම් කාලෙකට පස්සේ හිරිපොද වැස්සේ behind the scene vlog එකක්. මේකේ ගොඩාක් තියෙනවා කාලෙකට කලින් ගත්ත පරණ වීඩියෝ ටිකක්. ඉතින් ඒ ටිකත් බලලා good morning. අලුත් ඒවාට එමු. මේ අපේ තිශාක්‍ය එයාගේ කාර් එක ගත්ත මුල්ම දවස්වල මාව ෂූටින් එක්කන් යන්න ආපු පළවෙනි දවස මං හිතන්නේ. කාර් එකේ ආපු දවස. මේ වනම් මාස ගානකට කලින් ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් මේ ටිකත් ඉක්මනට බලාගෙන යන්න. Action. මේ ආත්මී අරුෂී කසාද බලමු දවසේ මේකේ ගොඩක් දේවල් අහන්න බෑ. ඒවා ගොඩක් දේවල් කපලා තියෙන. ඉතින් බලන්න පුළුවන් ටික බලමු. හායි මොන හරි ගන්නවා වෙඩින් එක දවසේ. මෙහෙමයි ලින්ක් එක බෙලීනතාවයටපත් වෙලා තියෙන්නේ. නිසා දෙයක් කරගන්න බැරි වෙනවා. මේ පෙරේ බර්ත්ඩේ එක මතක නැද්ද? Happy birthday. අපි උදේ වාදනේ විශ් කරා. විශ් කරා. බර්ත්ඩේ එක. අයියගේ මාව ඕනේද? නෑ එපා එපා ප්‍රභාත්තයි බඳිනවා කිව්වනේ. අර ඉර අයින් කරාද මම? මට පෑන් කරන්න එකක් හම්බුණා මචං. මාව ඕනේ නෑ කිව්වා තාම. හරි හරි බැඳෙන්න බැඳෙන්න. මොකක්ද උනේ? ඔන්න කැපුණා දැක්කා. ටක් ගාලා ඊට පස්සේ ටයිම් කරගන්න. ඔව් නේ. ඕ පළයන් රෙකෝඩින්. මොකද අයියේ? යාපා පුළුවන්. ස්ටෑන්ඩ් බයි. එළ පොඩ්ඩක් දෙන්න. හරි. දිගට යනවාද? ඔව් එයා ගාඩ් නෑ එයා යනවා. මෙතනදලා මෙයාද? ඔව් මෙතන යනවා. එතකොට එයාට යන්නයි තියෙන්නේ. ඌරකින් අල්ලගනි. පොඩ බලන්න බලන්න. අනේ ගියා. නඩම් ගියයි. නංගේ හැරෙන්නේ මේ පැත්ත. ගොඩක් ගත්තේ වයිඩ් එකෙත් කපන්න පුළුවන්. 2 එකකින් අවන්නත් පුළුවන්. ක්‍රොස් එක තියන්න පුළුවන්. කාටද දෙන්නේ? කාටද? කාටද මේක දෙන්නේ? කාටද? කියලා ගමනේ. බලමු. එන්න ෆිල්. කාටද මේක බලමු. ලෙෆ්ට් එකෙන් දැකියේ. ඕකේ. ඕම එරන් එනවා මම. යා. රෙඩි. මේ කාටද දෙන්නේ? ලස්සන සුවඳ. දැන් 2 එක. ඔව් ඒ නැමෙන එකත් එක්ක මෙතන 2 එකක් තියාගමු. අදගේ ක්ලෝස් ටික ගන්න. ඒක අරගෙන. ඒක අරගෙන ඉරන්. රමිදු. ක්ලෝස් ටික ගමු. රමිදු. මේ පොළ කොට මෙහෙට ඒ බෙල දියා මචං පොඩ්ඩක් නෑ. හරි චේප්. අවුල නෑ. ඊය දැනකදී තුමම පොත බලගෙන මම හෙව්ව නැති තැන මම ෆෝන් එක බලන්න යනවා ගැලපෙන කරාව මුදු දාලා සිරුරු දාලා මම සීන් එකට යවුවා ඩිරෙක්ට් නම් ඒ කාලේ ඉඳන් මම ඉන්නේ ශේෂ්ත්‍රයේ රුක්කොටම බයින්නේ මම දැන් මතක දැන් ඉන්නේ එකපාර එමිනෙම් වගේ ඉන්නවා ඔය සීන්ස් නැති වෙලාවට කරන දේවල්. මුලින්ම ආදරය කරේ රොබරෝසියා මනකට. ඊට පස්සේ ආදරය කළා සුදු අරලිය මනකට. මට මේ මල් දෙකම උරුම නැහැ. මේ මල් දෙකම මට කැමති නෑ. මං හිතන්නේ මට ආදරේ උරුම නැතුව ඇති.
මෙතනින් යාට තවදුරටත් මම ආදරේ හොයන්නේ. තවදුරටත් මම ජීවිතේ තියෙන මේ නිස්කාරකමත් එක්ක ජීවත් වෙන්නෙත් නැහැ. මම යනවා. මං කොහේ හරි යනවා. මට සැනසීමක් තියෙන තැනක් හොයාගෙන මම යනවා. කියන්න. අයිබෝන්. ඔබ මේ අද එකතු වෙන්නේ හිරිපද වැස්ස. ඔක කැම එක බිදෙම නයිස්. අයිබෝන්. welcome. අස්ලාම් අලයිකුම්. අද ඔයාලම එකතු වෙන්නේ හිරිපද වැස්ස. රූගත කිරීම එක්ක. අපි දැන් මම ඔයාලට පෙන්නන්නම් අපි කට්ටිය කොහොමද රූගත කිරීම නැති වෙලාවේ ඉන්නේ කියලා. ගෙවි අයියා කොහොමද තමයි ජීවිතේ ගත කරන්නේ ෂූටින් වලට ඇවිල්ලා හරි කකුල් දෙක ලං කරන්න. ඔව් ප්‍රශ්නේ මේ අපේ අනේ ඉතින් වාසනාවක් මේකප් ආටිස්ට් සාලිය අයියා අපිට ඉතින් බනින්නයි හැම දෙයකටම ඉන්නේ මෙයා විතරයි ඉතින් මේ ඉන්නේ මං මෙන්න පිළා අයියා. අපි කට්ටිය වෙන කාලෙකින් හම්බුනේ. එහෙනම් අපි අද පිළා අයියාව ගෙදර යවන්න. මම කියන්නේ මට. අනේ මේක සීන් එකට ආවනම් ඉන්ඩෝර්. ආයෙමද ඒක කී. ඒක විදිහේ නමුත්. මේ ඉන්නේ කරුම දෙක. මොකද්ද? කරුම දෙක මේ ඉන්නේ. මොකද්ද කරන්නේ? ඒ බොරුවට එහෙම කියලා අපේ YouTube දාලානේ. මේ බ්ලොග් එකද? නේ. බක්කාගේ channel එක. බක්කා. එයාගේ මොකද්ද? එයා බ්ලොග් එකට තමයි ඊට පස්සේ අපි විකුණන් හම්බ කරන් විකුණන් කලෝ යමන් කන්න. thank you. අපි වෙනුවෙන් හිටියද? ආයිමත් ඉතින් එන්න මොනවාද? chips ගොඩක් කරගෙන. bye bye. කියන්නේ මං වදේ. යන්නකො වදේ. 100ක් දෝලිවලුනේ. වදේ ඒක අයින් කරා. දෙකක් දුන්න මට දෙකක් තව එකක් තියෙනවා මේක ඇතුලේ. ඔපරේෂන් මම කරලා තිබ්බයි ඔයාත් මම කරාචාර. ඔය අමතක කරේ නෑ. විතරක් ගන්නවා එක ඒකත් අර රේප් එකක් මේ මොනාරි කමුකෝ පයිනපල් ජූස් එකක් කරේ කොණ්ඩේ તો බලන්නේ නැද්ද කොණ්ඩේ බලන්නේ නැද්ද නෑනේ බලන්නේ නැද්ද අපි බක්ක කොණ්ඩේ බලන්නේ නැද්ද බං ඇත්ත කියහන්කෝ නෑ නේ බලනවා ආව් බෑග් ඉවර බෑග් එකට ගියා එඩුවා වහපංකෝ තද කර තොරාරි තද කර ආව් යස් බඩද ළමයා මාස කීයද මොකෝද යකෝ කවුද වරන් ගෝතයා වෙලාවට බේරලා ඉන්නේ දම්වල තියෙන ඉඳලා නැත්තම් කනවා බෝම අඩව අර පොඩියා ගැට්ටුවා මේ වර බො කොල්ලනේ පැත්තකට මූසලයා මූසලයා මොන කනවා බෝම වර අම්මත් ඉන්නවා සේපේ ඉන්නවා අම්මනවා සූටි වෙනවා ඉතින් මුන්නේ වැඩෙන් දැන් සපෝට් එක කපුල ගන්නවා වරෙන් කවුරු නගනවා එයා මේ එළියට යනවද ඈ දැන්ද මෙයා යනවා හායි අරක තුපේ
මොකද මොකද ඇයි මොකද අදත් කරුවේ කොහෙද යන්නේ ඔයා? ඈ අදත් කරුවේ කොහෙද ආයේ යන්නේ? මං යනවා කෙල්ලෙක් ගම මම යනවා කෙල්ලෙක් ගම අන්දුවා ෂූටින් අස්සේ සරින් සරේ කොමඩ් එකේ ඔබන්නේ යා කොල් එක්ක කියලා කතා කරන්නේ ආයි ගෙවුනේ ගොඩක් ඉන්න බැලන්ස් කරන්න එකයි තමයි. ඩාස්ලා ටික බැලන්ස් කරන්නේ. හරිය අපේ දෙවෙනි හා? ඊට පස්සේ මේ නාමද ඉති පොඩවැස්ස කොල්ල ටිකයි ඉන්න පොඩි ටික බැලන්ස් කරන්නේ. ඒ තිෂා කෙනේ කොල්ල හරක් ඉන්නවා කිය ආයි ආයි නෑ ඔයා මේකට ආයෙන් පස්සේ ෆෝන් එකට ආපුවල හොඳයි කෙල්ල විශ්වාස කරනවා තමයි මේ කුඩල්ලෝ ඉන්නවලු නේ මේ තතරනේ මොකද කෝඩල සම්බන්ධව හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම බයයි. ඔය කුඩල්ලෝ ඔය ගහක කුඩල්ලෝ ඉන්න ඔයාට තමයි වද දෙන්නේ. අපි නම් දන්නේ අපි දුවනවා අත දාපිය පල්ලෙහාට එලා